හොඳ ළමයි. දැන් ඔයාලට කියලා දෙනවා පොඩි මනෝවිද්‍යා ක්‍රම. දැන් ගොඩක් ළමයි මගෙන් අහලා තිබ්බා සර් මට මතක හිටින්නේ නැහැ. මම පාඩම් කරන ඉතින් දන්නේ නැහැ. නේද? මට පාඩම් කරන්න තේරෙන්නේ නැහැ. මම කොච්චර පාඩම් කරත් මට මතක නැහැ. එක්සෑම් එක ලකුණු නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් අපේ ළමයින්ට තිබ්බා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම වීඩියෝ සීරීස් එකක් ඔයාලට ගෙනවා. ඉතින් පොඩි මනෝවිද්‍යා ක්‍රමයක්. ඒ කියන්නේ අපේ මතක පිරමීඩ් එක. මතක පිරමීඩ් එක අපි මනෝවිද්‍යාව කතා කරනවා. ඒක අද ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති. ඉතින් අපේ ඔන්ලයින් ක්ලාස් එක ළමයි ටික විශේෂයෙන් කියන්නේ මම YouTube වීඩියෝස් ටිකක් දානවා. ඒ ටිකත් බලන්න. හරි. එහෙනම් අපේ වැඩේ පටන් ගමු. මෙහෙම දැන් හොඳට කතා ටික නවත්තලා දැන් හොඳට අහගෙන ඉන්න. ඉතින් අපේ මනෝවිද්‍යාව උගන්වන මතක පිරමීඩ් එක. ඒ කියන්නේ මතක තියාගන්න විදිහ දෙයක් කොහොමද කෙනෙක්ට මතක හිටින්නේ කියලා සාමාන්‍ය කරණයට ලක් කරව පොඩි පිරමීඩ් එකක් තියෙනවා. හරි. අපි දැන් එකට යමු. මූලිකවම 5% ලෙක්චරින්. ඒ කියන්නේ ගුරුවරයෙක් කියන දේ අහන් ඉඳලා අපිට මතක තියෙන්නේ 5%ක ප්‍රමාණයක් විතරයි. කීයද? 5%යි. ඒ කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඊළඟට 10%ක් මතක තියෙනවා රේඩිය. දැන් ගොඩාක් ළමයි පාඩම් කරන්නේ මෙන්න මේ ක්‍රමෙනේ රේඩිය. ඒ කියන්නේ පොතක් කියව තමයි ගොඩක් අය පාඩම් කරන්නේ. පොත කියවනවා පාඩම් කරනවා. එච්චරයි පාඩම් කරන්නේ. හැබැයි රීඩින් ක්‍රමයෙන් මතක තියෙන්නේ 10%ක් විතරයි. ඊළඟට ඔඩියෝ විෂුවල්. ඔඩියෝ විෂුවල් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි YouTube වීඩියෝස් එකක් අහලා ඉගෙන ගන්නවා නේද? අපි තව සමහර ළමයි ඉන්නවා කියෝන එකක් රෙකෝඩ් කරලා නැවත ඒක බලලා අහනවා. ශබ්දය මගින් ඉගෙන ගැනීම ඔඩියෝ විෂුවල්. ඉතින් එහෙම අපිට මතක තියෙන්නේ 20ක ප්‍රමාණයක් විතරයි. පැහැදිලිද? මේකෙන් ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කොහොමද මම පාඩම් කරන්න ඕනේ. මම පාඩම් කරන ක්‍රමවේදය හරිද වැරදිද? ඊළඟට ඩෙමොන්ස්ට්‍රේෂන්. ඒ කියන්නේ මයින්ඩ් මැප් වගේ. රූප සටහන් ඇදලා නේද? රූප මගින් මතක තියාගන්න කට්ටිය. අපිට එහෙම මතක තියාගන්න පුළුවන් 30ක ප්‍රමාණය. කීයද? 30යි. ඉතින් අපි ඒවා ලෝ කියන්නේ තාම පහළ මට්ටමක මතක ප්‍රතිශත වශයෙන් තමයි අපි මේ ටික ගණනය කරලා තියෙන්නේ. හරි. ඊළඟට ඩිස්කෂන්. ඩිස්කෂන් කියලා කියන්නේ අපි හිතමු මෙහෙම. ඔන්න යාළුවෝ සෙට් එකක් එකතු වෙලා ප්‍රශ්න සාකච්ඡා කරලා පාඩම් කරනවා. හොඳ ක්‍රමයක් නේ. හොඳ ක්‍රමයක් පාඩම් කරනවා නම් යාළුවෝ සෙට් එකතු වෙලා පාඩම් කරන්නේ නැත්තම් ඒක වැලියුත් නැහැ. හැබැයි සමහර ළමයි ඉන්න පාඩම් කරන යාළුවෝ ටිකත් එකතු කරගෙන. ඒක හොඳ ක්‍රමයක්, සාර්ථක ක්‍රමයක් විදිහට කතා කරනවා. 50%ක මතක ප්‍රතිශතයක් ඩිස්කෂන් ක්‍රමය තුළ තියෙනවා. ඒ කියන්නේ යාළුවෝ එක්ක එකතු වෙලා සාකච්ඡා කිරීමේ ක්‍රමවේදය. හරි. ඊළඟට 75යි. practice doing. ඒ කියන්නේ පුහුණුව. අපි හිතමු නෝට්ස් ක්‍රමයේ යටතේ අපි මතකයෙන් පාඩමක් ලියනවා කොලේ. එහෙම නැත්නම් අපි ප්‍රශ්න වලට උත්තර ලියනවා. අභ්‍යාස කරනවා නේද? පේපර් වල සාකච්ඡා කරනවා. අන්නේ ක්‍රමයෙන් 75ක ප්‍රමාණයක් අපිට මතක තියාගන්න පුළුවන් පාඩම් කරද්දී. ඒක ඊටාම හොඳ ප්‍රවණතාවයක් වශයෙන් තමයි මම නම් දකින්නේ. හරි. ඊළඟ ක්‍රමවේද තමයි 90ක් තියෙනවා teaching others නැත්නම් teach others කියලා. 100ට කීයද? 90ක් තියෙනවා. ඒ කියන්නේ teaching others කියලා කියන්නේ අපි කෙනෙක්ට උගන්වනවා. නේ? පැහැදිලිද? අපි මොහොතකදී ගුරුවරයෙක් වෙලා අපේ යාළුවන්ට අපි කියලා දෙනවා නේද? දෙයක් කාටද අපි උගන්වනවා. මේ ක්‍රමය පාඩම් කිරීමේ අති සාර්ථක ක්‍රමයක් වශයෙන් නම් කරන්න පුළුවන්. යාළුවෝ ඉන්න අවශ්‍යම නැහැ මේ ක්‍රමය කරන්න. ඔයාලා යන්න. ගෙදර white board එකක් තියෙනවා නම් එතනට යන්න. ලියලා කියලා දෙන්න. ගෙදර මයිල් ළඟ ඉස්සරහින් තියාගෙන එහෙම නැත්නම් කවුරුත් අවශ්‍ය නැහැ. ඉතින් මවා ගන්න Taman ඉස්සරහ පිරිසක් ඉන්නවා කියලා ඒ විදිහට Tamanට ගුරුවරයෙක් වශයෙන් කියලා දෙන්න පුළුවන්. අපි මේකට teaching others කෙනෙක්ට කියලා දීමේ ක්‍රමය. මේකෙන් 90ක මතක ප්‍රතිශතයක් අපිට වර්ධනය කරන්න පුළුවන්. ඊටාම හොඳ ප්‍රවණතාවක්. දැන් ඔයාලා පැහැදිලිය කොහොමද අපි සාර්ථකව මතක හිටින්න පාඩම් කරන්න කියලා. අපි කතා කරමු ඩිස්කෂන්
practice doing, teaching others. මෙන්න මේ ක්‍රමවේද තුන සාමාන්‍ය මනෝවිද්‍යාව අර්ථකථනය කරනවා ඉහළ මතක සම්භාවිතාවක් තියෙන ක්‍රමවේද තුනක් විදිහට. ඉතින් අත්දා බලන්න දැන් තාමත් ඔයා පාඩම් කරන සාම්ප්‍රදායික ක්‍රමයට නම් වෙනස් වෙන්න. අලුත් විදිහට මනෝවිද්‍යානුකූලව පාඩම් කරන ඉගෙන ගන්න. එතකොට ඔයාලා තියෙන ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම විසඳලා තියෙනවා.